දවසක් එයි ඔයත්තන්ගේ ජීවිතේ ප්‍රශ්න පිට ප්‍රශ්න එන නේ දේවල් අතෑරලා යන්න හිතෙන තමන්ට තමන්ව එපා වෙන තමන්ට තමන්ව කලකිරෙන තමන් වැඩියෙන්ම ආදරය කරන අය කලකිරෙන තමන්ට තමන්ව එපා වෙලා තමන්වත් නැති කරගන්න හිතෙන ප්‍රශ්න පිට ප්‍රශ්න එන දේවල් නැති වෙන නිന്ദා විඳින දුක් විඳින දවසක් එයි එදාට මොකෝ කරන්න ඕනේ එදාට අල්ලගෙන ඉන්න එදාට හයියෙන් අල්ලගෙන ඉන්න එදාට ශක්තිමත් වෙන්න. ඒ ශක්තිමත් වීම. හරිද? මතක තියාගන්න අර ජීවිතේ තියෙන පොයින්ට් නේ. ඒ කියන්නේ විශේෂ තැන් තියෙනවා. ඒ තැන් තමයි ඔය එන්නේ නේ. දුක් විඳින්න ඕනේ ජීවිතේ ලස්සන වෙන්න. හරිද? ඒ දුකක් දැටිව විඳින වෙලාවට හැමදේම අතාරින්න හිතෙන වෙලාවට මෙන්න මේ බණ ටික මතක් කරගෙන එතන ඉවසන්න. එතන අල්ලගෙන ඉන්න. ඒ කාලේ අමාරුවෙන් හරි පහු කරන්න නේ. අමාරුවෙන් හරි කාලය පහු කරන්න හේතුව දුක හැමදාම තියෙන්නේ නැහැ. හරිද? කොච්චර කල් ගිහිල්ලා හරි සමහර විට මේ හිතනවා වගේ පැයෙන් දෙකෙන් දුක සතුටක් වෙන්නේ නැහැ. හිතනවා වගේ දවසෙන් දෙකෙන් වෙන්නේ නැති වෙන්න පුළුවන්. අවුරුද්දෙන් දෙකෙන් නොවෙන්න පුළුවන්. හැබැයි කවදා හරි දවසක් ජීවිතේ අවුරුදු ගාණක් විඳපු දුක් කාපු කටු නේ අහිමි වෙච්ච අහිමි වීම හැමදේම අමතක කරලා සතුටු වෙන දවසක් කවදා හරි එයිනේ. එදාට ඔබ සතුටු වෙන්න ඕනේ. එදාට ඔබ හිතන්න ඕනේ අර වැටෙන්න ගියපු වෙලාවේ, මැරෙන්න හිටිච්ච වෙලාවේ, දාලා යන්න හිටිච්ච වෙලාවේ අල්ලගෙන හිටපු නිසයි, ඉවසපු නිසයි අද මම මෙහෙම සතුටින් ඉන්නේ. එදා එහෙම අල්ලගෙන හිටපු එක පාඩුවක් නෑ. එහෙම හිතෙන්න ඕනේ. තේරෙනවද?